මේ මහා සමය සූත්‍රයේ තියෙන කොටස මේක විග්‍රහ කරලා තියෙනවා. මේ මාරසේනා අධික්කන්ත තේ විජානාත විස්සෝ තේජ ආතප්පම කරුං උත්තා බුද්ධ සාධන විතරාගං විත රාගේහි අත්තාව තේසං ලෝමන්ති ඉන්ජේ ආර්ය ශ්‍රාවකයාගේ ලෝම මාංශයකද කම්පා කිරීමද මාර සේනාවද නොහැකි බවක් පෙන්වනවා කියන එකයි මේකෙන් පෙන්වන්නේ. මේ ලෝමහංශ කියන වචනේ පෙන්වනවා යම් කිසි පුද්ගලයෙකුට ලොමුඩ හැ ගැනීම කියන වචනයක් තියෙනවා. බය කම්පාවක් ඇති වෙනවා ඇති වෙන්නා වූ දෙයක් තමයි ඇඟේ මවිලි දෙලින් හිටනවා කියලා කතාවට කියන්නේ. ඔන්න ඒ தත්ත්වය. මේ මාර්ග සේනාවල් වලට පුළුවන්කමක් නැහැ. ඒ බඳු දෙයක් ඇති කරන්න කියන එකයි පෙන්වන්නේ. දැන් මේක අහන්නේ මෙහි මාර්ග සේනාව පැහැදිලි කර දෙන්න කියලා කියනවා. මාර්ග සේනාව වශයෙන් ඉන්නවා කොටස් දෙකක්. එකක් සංඛාර මාර්ග සේනාව අනික ಜಾති මාර්ග සේනාව. දැන් මේක හුඟක් වක්ලවාගෙන තියෙන දෙයක්. කාමයේ අරතිය සාපිපාසාව විය සැකයේ ගුණමුක්කම දැඩි බව සමා උසස් කිරීම අනුන් පහත් කිරීම නොමගින් ලැබූ යසතු මේ ආදි වශයෙන් මාර්ග සේනා 10ක් ගැන විග්‍රහ වෙනවා. මේ මනසේ තිබෙන්නා වූ ගති ලක්ෂණ 10ක්. මනසේ නැගින්නා වූ කෙලෙස් මුල් කරගන්න. ගති ලක්ෂණ 10ක් මුල් වෙනවා. මේවා තමයි සංඛාර කොටසට වැටෙන්නේ. දැන් සංඛාරයේ අම්තනක තියෙනවා. ඒක මේ පැවැත්ම හා සම්බන්ධ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා තියෙන දෙයක් න ะ. ඒ සංඛාරයේ අම්තනක ගොඩනගන දාකල් සංඛාරපත්‍ය විඥාන කියන මේ ක්‍රියාදාමයේ වළක්වන්න බෑ. එහෙනම් මේවා ගොඩනගින්නේ සත්ව සංතානය තුලම මිසක්. මේ පිටද නෙමෙයි. කාමයේ ගොඩනගිනවා නම් හිතත් තුල. දහමට ප්‍රියමනාපීද සාන්තියට කැමැත්තක් නැති බව අරතිය ගොඩනගිනවා නම් හිතද. සාපිපාසාවක් ගොඩනගෙනවා නම් හිතක් තියෙන තැනයි ගොඩනගෙන්නේ. හිතකටයි දැනෙන්නේ. බිය සැකයේ ගුණමුක්කම දැඩි බව ඔක්කොම දැනෙන්නේ හිතකට. මේ හිතකට දැනෙන ස්වභාවය තමයි මේ දසමාන සේනාව. එන හිතකට දැනෙන්නේ මේ දසමාන සේනාව යම් තැනකම. ඒ හිතක ගොඩනගෙනකොට ගෙන්නගින්නේ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාර. ඒක මනෝ සංඛාර. ඒකේ වැඩ කළොත් කාය සංඛාර, කතා කළොත් පටි සංඛාර. ඔය යතින් හරි අවිපත්‍ය සංඛාරා ගොඩ නැගෙයි. යලි ගොඩ නැගෙනවා නම් මේ කාමයේ අර්ථයේ සාපිපාසාවාදී මේ අරමුණු යලි ආවර්ජන කරමින් ගොඩ නැගෙනවා නම් යක්තන. සංඛාරපත්‍ය විඥාන කියන ගොඩ නැගිලා විඥානපත්‍ය නාම රූපං කියලා ඊට අනුකූලව මේ හිතේ වැහැගෙන විඥානයේ වැහැගෙන නාම රූපපත්‍ය සලආයතන කියලා අසකන දිවනාදී ශරීරයේ ඒවට ආයත වෙලා සලආයතනපත්‍ය පස්සෝ කියලා ඊට අනුකූලව අන්නා වූ අරමුණු මේ ස්පර්ශ කරමින් පස්සපත්‍ය වේදනා කියලා ඒ ලබන්නා වූ අනුකූල වින්දනයක්ව විදිමින් වේදනාපත්‍ය තණ්හා කියලා ඊට අනුකූලව ඇලිමි තණ්හාපත්‍ය උපාදාන කියලා ඊට අනුකූලව බැඳෙමි කටයුතු කරන උපාදානපත්‍ය භව කියලා මෙලොවදීම කර්ම භව ලබනවා අන්න මාර ධර්මයන්ගේ කර්ම භව ලබනවා ඕකට කියනවා කර්ම භවය ඔය කර්ම භවයේ ඉඳලා හිටන් යකිති කෙනෙක් ඒ උපාදාන කරේ ඉඳන් ගියොත් එහෙම උප්පත්ති භවයටපත් වෙනවා ඒ උපාදාන කාමයේ මුල් කරගත්ත බුද්ධිලයා කාමුකේ යම් තැනකද කාමයේ හේතුකාරකේ යම් තැනක නම් ඉන්නේ කාමුකේ හැටියට භවය ලබලා හිටන් භව જાති මතලා කාම જાතිය උපදිනවා. අනේ જાතිය තියෙනවා. අංකාරය අත්‍යරක තියෙනවා જાතිය තියෙනවා. අරතිය යම් තැනක නම් අරතියට අනුකූල වන්නා වූ දෙනෙකු උප්පත්තිය ලැබෙනවා. එබඳු જાතිකෙක් වෙනවා. සාපි භාවා පිළිබඳ පිළිමින් අයිතුකම් අසාධාරණකම් කරනවා නම් ඔහු ඒ සඳහා කටයුතු කරන පුද්ගලයා ඊට අනුකූල වන්නා වූ තැනක ඒ හේතුවෙන් උපාදානය කරමින් ගියොත් જાතිය උපදිනවා ඊට අනුකූල. දැන් මේ ආකාරයෙන් හැදෙන්නා වූ කොටසක් හැදෙන ಜಾති කොටසක්. දසමාර සේනාවේ සංඛාර ඇති හැදෙනකොට දසමාර සේනාවේ සංඛාරයෙන් ගොඩ ಜಾති වාහි. ඉතින් අභ්‍යන්තර මාර සේනාවේ අන්තනකද බාහිර මාර සේනාවේ ඊට අනුකූලව බාහිර ඉන්නවම ඉන්න ඕනේ. අධ්‍යාපනය බෑන ඉන්න ඕනේ. ඉතින් එතෙන්දි මොකද වෙන්නේ? බාහිර හටගන්න જાතියක් අපිට සම්බන්ධ වෙනවා නම් අපි ළඟ ඇති වෙන්න ඕනේ අනන්තර ප්‍රත්‍ය. සමානාන්තර ප්‍රත්‍ය අපි ළඟ ඇති වෙන්න. මොකද? සම ආහාරයක් අපි ළඟ ඇතුළත් වෙන්න ඕනේ. නැ කාම සහගත අමනුෂ්‍යයෝ ඉන්නවා නම් කාම සහගත අමනුෂ්‍යයින්ට අපිව කුපිත කරන්නේ. අපි ළඟ සමානාන්තර ප්‍රත්‍යේවත් අපි ළඟ කාම අදහස් තියෙනවා. කාම අදහස් අපි ළඟ ගොඩනගෙනවා නම් අනන්තයෙන් අර අනන්තරයේ ඇදලා එනවා සමානාන්තරේ. අනන්තර ප්‍රාමාණාන්තර ප්‍රත්‍ය දෙක එකතු වෙන හට ගන්නවා කාම කුලප්පු. අපේ වචනේ කියනවා. කාම දාහි මතුවෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මොකද කියන්නේ අර බාහිර අමනුෂ්‍යයෙන්ට බලවේගයක් ඇති වෙනවා අපි ළඟ තියෙන කොටස ඇදලා ඉන්නේ. අපි ළඟ ඇදෙන්න කොටසක් නැත්නම්
කොච්චර බාහිර ලෝකේ අනන්තරයන් තිබුණත් ඇදෙන්න විදියක්. එහෙනම් දසමාර සේනාව යන්න හේතුව මොකද්ද? දසමාර සේනාව ඇදෙන්න තිබිච්ච කාම අර්ථි සාපිපාසා බියසක ගුණ මුකම දැඩි බව ආදි වශයෙන් තිබිච්ච මේ දසමාර සේනා සංකාරය. අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සමනන්තරයේ නැති දෙන්න අනන්තරයේ දෙන්න විදියක් නැති නිසා මාර්ගපාක්ෂිකින් එතන අල්ලන්න එකක් නෑ. අල්ලන්න එකක් නැහැ නම් මොකද කරන්න ඕනේ? කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පරාජය පාර ගන්න වෙනවා. කොපු තියෙන බෝලයක් තියෙන. කෙකි තියෙන උන්ට කොපු වල පටලවල ඇද්ද. කොපු ටික ගලවන. බෝලේ නිකන් දාන. කෙකි තිබුණා ලදින්නෙම ගෙදාන. කෙකි කොපු විවාගේ තමයි ආධ්‍යාත්මික සංකාර සහ බාහිර ජාති. බාහිර ලෝකේ කොපු තියෙනවා. කෙකි තියෙනවා. අදින්න ඒ දාලා අදින්න. පටලවන්න කොපු අපි ළඟ නැත්නම් පටලවා ගන්න බැහැ. එහෙනම් මාරපාක්ෂේ ඉන්න පටලවන්න විදිහක් නැහැ අපි ළඟ කොපු තිබුණේ නැති. කෙකි උන් ළඟ තිබුණාට කමක්. බෝලෙට කොපු එකට ගහලා තියෙන තාක්කල් හැම අතරම ඇද්දේ. කොපු ටික ගලවලා බෝලෙ විතර නිකන් දාලා තොපේ කෙකි වලින් ඇදපියක් තදින්නේ මොකද? බෝලෙට පටලවන්න තැනක් නැහැ. එක කෙක්කක්වත්. කොක්කක් නැති නිසා. ඒ වගේ අපි ළඟ කොපු නැති වෙච්ච දාක. කෙකි කොච්චර තිබුණත් ලෝකෙන් අපිව කොටු කරන්න බෑ. ඔක තමයි දකින්න ඕනේ.